ඉතින් මගේ ආදරණීය යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ ටිප්ස් ටික. මොනකටද? සතුටින් ඉන්න. සතුටින් ඉන්න එක ගැන කතා කරද්දී මේ සතුටින් ඉන්නවා කියන එක අපිට දෙවිදිහකට කියන්න පුළුවන්. එකක් තමයි අපි අභ්‍යන්තරයෙන්ම සතුටින් ඉන්නවා කියන එක. මොකද්ද මේ අභ්‍යන්තරයෙන්ම සතුටින් ඉන්නවා කියන්නේ? අපිට සරලව මෙහෙම කියන්න පුළුවන්. අපිට කන්ඩිෂන් එකක් නැහැ. අපිට සතුටින් ඉන්න හේතුවක් නැහැ. අපිට කොච්චර අභියෝග ආවත් කොච්චර දේවල් වලට මුහුණ දෙන්න වුණත් අපි සතුටින්. ඔයාගේ හිත අභ්‍යන්තරයෙන්ම සතුටින් ඉඳි ඔයා සතුටින් කියලා ප්‍රූව් කරන්න හේතු අවශ්‍ය නැහැ. චූටි බබාලා ළඟ එහෙම තියෙන්නේ මෙන්න මේ කියන අභ්‍යන්තර සතුට තමයි. මේ ගැන විස්තර කරන්න ගියාම ගොඩක් දේවල් තියෙනවා. අපි ඒක ඉතුරු කරමු වෙනම දවසක කතා කරන්න. එහෙනම් දැන් මොකද්ද මේ කතා කරන්න යන සතුට? අභ්‍යන්තර සතුට නෙවෙයි නම් මේක මොකද්ද? නෑ මේක සතුට තමයි. හැබැයි මේ සතුට හැමතිස්සෙම බාහිර දේවල් මත ඩිපෙන්ඩ් වෙනවා. අපි ගොඩක් අය ළඟ නැත්තම් අපි හැමෝම ළඟ තියෙන්නේ මේ සතුට තමයි ගොඩක් වෙලාවට. සමහර වෙලාවට අපිට ඉන්න පුළුවන් අර මං කලින් කිව්වා වගේ අපේ අභ්‍යන්තරික සතුටත් එක්ක. ඒ ජීවිතේට අභියෝගයේදී අපේ goals achieve කරගන්න යද්දී අපේ එදිනදා ජීවිතේ ජීවත් වෙද්දී හැමතිස්සෙම ඒ මට්ටමින්ම සතුටින් ඉන්න බෑ. අපිට විවිධාකාර දේවල් ඕන වෙනවා සතුටින් ඉන්න. එතකොට ඒ වගේම අපිට තනිකම, පාළුව, දුක දැනෙන වෙලාවල් වලට අපිට ඉතින් සතුටින් ඉන්න විදිහක් හොයාගන්න වෙනවා. ඉතින් අන්න ඒ විදිහට කොහොමද අපි සතුටින් ඉන්නේ කියන එකට පොඩි ටිප්ස් පහක් තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ. අංක 1 තමයි ඔයාට ලැබෙන හැමදේම ඇක්සෙප්ට් කරන්න. මොකද්ද මේ ඔයාට ලැබෙන හැමදේම කියන්නේ සතුටුදායක දේවල් විතරද? නෑ. අපිට ජීවිතේ ඉස්සරහට යන්න සතුට දැනෙන දේවල් විතරක්ම ලැබෙන්නේ අපිට දුකටපත් වෙන දේවල්, අමාරු දේවල්, අපි අකමැති දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අන්නේ හැමදේම ඇක්සෙප්ට් කරන්න පුළුවන් වෙන්න ඕනේ අපිට සතුටින් ඉන්න නම්. අපිට මේක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි අපි පුරුදු වෙන්න ඕනේ අපේ ජීවිතේට ලැබෙන හැමදේම ඇක්සෙප්ට් කරන්න. කොහොමද ජීවිතේ හැමදේම ඇක්සෙප්ට් කරාම සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ? ජීවිතේ අපිට ඇක්සෙප්ට් කරන්න බැරි අවස්ථා ගොඩක් එනවා. ඒ වගේම අපි දුකින් ඉඳී, අපි පසුතැවීමෙන් ඉඳී, අපි අමාරුවක ඉඳී කොහොමද ඒක සතුටක් වෙන්නේ? ඒක පිළිගන්න එක කොහොමද සතුටක් වෙන්නේ? ඒකෙන් අපිට අලුත් සතුටක් දැනෙන්නේ නැහැ තමයි. හැබැයි ඒ සිදුවීම් වලින් අපිට ඇතිවන දුක නැති කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ achievements, ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ ඒ journey එකේදී අතරමැද වෙන හැම සිදුවීමකටම ඔයා මුහුණ දෙන්න, ඒවා බාර ගන්න පුරුදු වෙනවා. ඔයාගේ ලොකු ජයග්‍රහණ විතරක් නෙවෙයි චූටි ජයග්‍රහණ සමරන්න පුරුදු වෙනවා. ඉතින් ඒක සතුටක් නෙවෙයිද? සතුටින් ඉන්න නම් ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම පිළිගන්න. වෙන එක තමයි ජීවිතය දිහා, ලෝකය දිහා විවෘත මනසකින් බලන්න පුරුදු වෙන එක. ඕපන් මයින්ඩ් එකක් හදාගනිද්දී අපිට අනිත් පැත්තෙන් ලැබෙන gift එක තමයි ගොඩක් දේවල් වලින් නිදහස් වීම. සීමා රාමු වලින් මිදෙන එක. ජීවිතය ගැන තියෙන ඇටිටියුඩ් එක වෙනස් වෙන්න ඔයාට දුකක් ගෙනල්ලා දෙන අවස්ථා ඔයාගෙන් ගිලිහිලා යනවා. කලින් පසුතැවෙන්න, දුක් වෙන්න හේතු වෙන සිද්ධීන් පස්සේ සාමාන්‍ය දෙයක් විදිහට දකින්න පුරුදු වෙනවා. ඕපන් මයින්ඩ් වෙනවා කියන්නේ එහෙම හිතාගෙන වැරදි කරන එක නන් නෙවෙයි. ඕපන් මයින්ඩ් එකක් ඕන වෙන්නේ සමාජය විසින් තමන්ගේම ජීවිතය, තමන්ගේම ආත්මය හිරකාරයෙක් කරන්න හදලා දෙන හැමදේම බැහැර කරන්න. ඉතින් ටිකෙන් ටික ඔයාගේ ඇටිටියුඩ්ස් වෙනස් කරන්න. එතකොට ඔයාට ගොඩක් සතුටින් ඉන්න පුළුවන් වෙනවා. තුන්වෙනි එක තමයි ඔයා ආශ්‍රය කරන, ඔයාගේ වටේ ඉන්න පිරිස ගැන සැලකිලිමත් වෙන එක. ඒ කියන්නේ හොඳ යාළුවෝ ආශ්‍රය කරන එක. යාළුවෙක්ට, හිතවතෙක්ට, ඔයාගේ වටේ ඉන්න සර්කල් එකට පුළුවන් ඔයාගේ හැඟීම් චේන්ජ් කරන්න. නිතරම
ජීවිතය ගැන ආදරෙන් කතා කරන, ජීවිතයට බනින්න නැති මිනිස්සු ආශ්‍රය කරන්න. ඒ වගේම ඔයාට දුක, කේන්තිය වගේ දේවල් නිතර ගෙනත් දෙන, ඔයාගේ හිත රිද්දවන මිනිස්සු ආශ්‍රය සීමා කරන්න. ඔයාගේ සතුට සැනසීමට හේතු වෙන ලොකුම දෙයක් තමයි කල්යාණ මිත්‍රයින් ආශ්‍රය කිරීම කියන්නේ. හතරවෙනි එක තමයි ඔයා ආස දේ කරන එක. ඔයාගේ පැෂන්ස් ෆලෝ කරන. අපි හැමෝම එක එක විදිහේ ෆැෂන්ස් ෆලෝ කරන අය. ඒක එකිනෙකාට වෙනස් වෙන දෙයක්. ඒ සමාජයේ ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නවා තමන් ආස දේ පැත්තකින් තියලා විවිධාකාර අරමුණු වෙනුවෙන් අපි අකමැති දේවල් තෝරගන්න. ඒකෙන් සතුටක් ලබා ගන්න හරිම අමාරුයි. සමහර අවස්ථාවලදී අපි කැමති දේ අකමැති දේ කියලා වෙන් කරලා අපි කැමති දේම අපේ ජීවිතවල ලබා ගන්න අමාරුයි. ඒත් ඒ දේවල් ඒමම තියෙද්දිම ඔයා කැමති දේවල් වලින් ටිකකුත් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. දවසේ වෙලාවෙන් පොඩි වෙලාවක් හරි ඒ වෙනුවෙනුත් වෙන් කරන්න. ඒ දේ එක්ක අමුතුවෙන් සතුට උපයන්න දෙයක් නැහැ ඔයාට. මොකද ඔයා නැචරලිම සතුටින් හින්දා. පස්වෙනි එක තමයි ඔයාගේ ජීවිතය ස්වභාවික පරිසරයට ලං කරගන්න එක. සබාධම කියන්නේ නම් මායාවක්. ඕනම මිනිසෙකුට සබාධම ළඟට ගියාම පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ මොකද අපි අයිති සබාධමට. අපි සබාධම කියන්නේ ඒ හින්දා වෙන්නේ නැති සබාධමට ලං වෙන්න ස්වභාවික හැඟීම් වලින් ඒ නිදහසෙන් අපේ ජීවිතේට පොඩි වෙලාවකට සැනසීමක් දැනෙන්නේ. ඒ නිදහස ඇබ්සෝබ් වෙන්නේ. ඒ රිද්මේට පොඩි වෙලාවක් හරි අපිත් නැලවෙනවා. ඉතින් සතුටින් ඉන්න මිනිස්සු සබාධම විඳින්න ගොඩක් ආස මේ හේතුව ඉන්න කියලයි මට හිතෙන්නේ. ඉතින් ඔයත් යන්න සබාධමට. සබාධම දරුවෙක් වෙන්න. ඒ වගේම සතුටින් ඉන්න. ඉතින් අපේ ජීවිතේ හැමදාම හැමතිස්සෙම සතුටින් ඉන්න බෑ. මං කලින් කිව්වා වගේම. ඒ වුණාට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ ලැබිලා තියෙන ජීවිතේ සැනසීමෙන් ජීවත් වෙන්න. මම වගේම ඔයත් ආස කරන්නේ ඔයා ආදරය කරන අය එක්ක, ඔයා එදිනෙදා කරන දේවල් එක්ක සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. එහෙමනේ. ලාවට ජීවිතේ වැටෙන අවස්ථා වෙනවා. එතකොට අපි ළඟ කවුරුත් නැති අවස්ථා වෙනවා. ඒ වගේම කවුරු හිටියත් නැතත් අපිට උත්තරයක් හොයාගන්න බැරි අවස්ථා වෙනවා. ඒ වගේ වෙලාවලදී අපේ මානසික සැනසීම, අපේ සතුට අපි ළඟින් අයින් වෙලා යනවා. මේ කරුණු පහ ඔයාගේ ජීවිතයට එකතු කරගෙන හැමදාම සතුටින් සැහැල්ලුවෙන් hina වෙලා ජීවත් වෙන්න. සමහර අවස්ථා, සමහර අභියෝග අපේ ජීවිතේට නෝ මොකද අපි මැචුවර්ඩ් වෙන්න ඕන, අපි ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙලාවන් වලදී අපිට තව කෙනෙක් ඕන වෙනවා. නැත්නම් අපිට ගයිඩන්ස් එකක් ඕන වෙනවා. කොච්චර ගයිඩන්ස් තිබ්බත් අපිට ඒවා වැඩක් නැති වෙන්න පුළුවන්. නැත්නම් අපි තනියම අපේ හිත හදාගන්න උත්සාහ කරනවා. ඒ මොනම හරි වෙලාවකදී කාටම හරි කෙනෙක්ට මේ වීඩියෝ එක බ්ලෙසිං එකක් විදිහට උදව් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝගෙම ජීවිත ගොඩාක් ආදරේ පිරීලා ඉතිරිලා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න, සැනසීමෙන් ඉන්න.